වීඩියෝ දාන්නේ මාස අවුරුද්දකට පස්සේ මම දානවා. අද මේ ප්ලෑන් කරන්න නැතුව යාළුවෝ ටික ඇහුවා උදේ යාළුවෝ ටික ඇහුවා කොහේ හරි යන්න කියලා. අපි දාගත්තා සල්ස්බර්ග් වල තියෙන පොඩි මවුන්ටන් එකක්, පොඩි හයික් එකක්. මෙහි ඉන්න අනිවාර්යෙන් ඉතින් හයික්ස් යන්න ඕනේ. අද ශිමෝන්ට පොඩ්ඩක් ශිමෝන්ට දුක් බර දවසක්. ගණන් ගන්න එපා. මූ ඉස්සෙල්ලා වීඩියෝ එක කෑවා. අපි මේ මුකුත් ලෑස්තිලත් නෙමෙයි ඉන්නේ මේ. අය කියන්නේ අද දේවාන්තර මුන් වහිනා මේ රහි කළු පොඩ්ඩක් තියෙනවා. අපේ කැමරාස් තියෙනවා, ඩ්‍රෝන් එක තියෙනවා. අපිට ඩ්‍රෝන් ෂොට් දාන්න පුළුවන්. ඩ්‍රෝන් ෂොට් දාමුද? ඩ්‍රෝන් ෂොට් දාන්න පුළුවන්. ඉන්න මාල්ල පාර පෙන්වන්න අපි යන පාර. මූණ හොදන්න නැතුව කඳුනගන්න. ඒ මූ තමයි යා. පට්ට ලස්සනයි. මේ මෙතන ඒ කියන්නේ රෙසිඩෙන්ෂල් ඒරියා එකක්. මෙතන මිනිස්සු ජීවත් වෙනවා. ඒ කියන්නේ ටූරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේස් එකක් වුණාට මිනිස්සු ජීවත් වෙනවා මේ ඇපාර්ට්මන්ට්ස් වල. මම හිතන්නේ අද කාලුගුණේ පොඩ්ඩක් තමයි හරි නැත්තේ. ඒ තවුලක් නැහැ නේ බං. කාලුගුණේ ඇත්තේ 12කට 13 පාර අපිට කියලා දෙන මාක්‍ය මේක නිකන් මේ අර රොබින් හුඩ් එකේ අර රොබින් හුඩ් පොඩි වයිබ් එකක් තියෙනවා මෙන්න මේ පාරේ. අපි තාම මේ 102ක් විතර නැගිලා මම හිතන්නේ. වීඩියෝ දාන්න බැරුව ගියා. මොකද පට්ටම් බිසි. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් වෙන රටක එහෙම වෙනවා කියන්නේ පට්ටම් බිසි. වැඩයි එතකොට ලෙක්චර්ස්, ඇසයින්මන්ට්ස්, ඊට පස්සේ අනම්මනම් සෑහෙන්න වැඩ එහෙම මෙහෙම වැටෙනවා. ඒතකොට වීඩියෝ එකක් දාගන්න බෑ. දැන් අද පොඩි chance එකක් හම්බුණා. බලමු අද මම මේ කරන වීඩියෝ වලට අද බලා ගන්න පුළුවන් කොහොමද ඔස්ට්‍රේලියාවේ නේචර් එක, ට්‍රාන්ස්පෝර්ට්, මිනිස්සුන්වත් හම්බෙයි ඉස්සරහට. බලමු. අපි දැන් කණ්ඩ යන්නේ දවල් ආහාරය. උදේ කණ්ඩ වෙලාව තිබ්බෙත් නෑ. හොඳ පොට්ටයක් හම්බුණා. වාව්. මෙතන පට්ට මාර නිදහස්. මෙතන ෂේප් එකේ ඉතින් බත් ගෙනාවා. අර මෙතන මාර ලස්සනයි. මම මෙතන ඉඳලා කැරලාට යාළුවෝ දෙන්න ඉතින් ඉන්නවා. අර මේක අරගන්න. කුණුහරුප කියන්න එපා. අන්න මෙතනින් තමයි අපිට යන්න තියෙන්නේ. මාර නිදහස්. කවුරුත් නැහැ ෂේප් එකේ. ඔන්න අපි දැන් කාලා ඉවරයි. දැන් පොඩ්ඩක් ඇදගෙනලු පොඩ්ඩක් ඇවිදගෙන ආවා. යාළුවා ඩ්‍රෝන් එක යවන්න යන්නේ මෙතන. අපි ඩ්‍රෝන් එක දාමු. මුන්ට පෙන්න. දැන් ඔයාලට පෙන්නන්න යන්නේ මම සුපිරිම view එකක්.
සුපිරි මේ පොයින්ට් එකක් හම්බුණා අපිට යන මැද්දේදී. අඩු සුපිරි යන තම. Bro, this is crazy. Fucking crazy. ඒ කවුරු කුඩු හරු කියන්න එපා. සැටලයිට් නේ බලාගොල්ලු බම් මේ. උඹට අද ඩ්‍රෝන් එක යවන්න මෙතන වාඩින්න පුළුවන් මේ යෝධෙට් හදුවා මං දන්නේ. Die Margareten Hohe at the Stiege Mad. Nee, Alter. Stiege machen. මට ලස්සනයි මෙතන නම්. පොඩ්ඩයි තියෙන්නේ කියලා. තව 15 minutes මචං ආවේ. තව තියෙනවා 1 hour and 45 fucking minutes before bro. What you are doing? මෙහි view එක තමයි පේන්නේ. තව යන්න ඕනම් බාන්න. මේ වල්ලගෙන තව යන්න ඕන ජෙප්පේ. බලන්න ඒක ජරාවක් කුණු කොලයක් ටොපි කොලයක් නැහැ පාරේ. Look at the view. මට පේන්නේ හරියට මේ ආගාදී. ඕගෝදී. ලස්සනයි. සෙට් එක ගලවන්න. වට ලස්සනයි නේද? වතුරේ මන්නේ පාරේ. නිකන් වහින ප්‍රදේශයකට වගේ ඇතුළත් වෙනවා. වයිබ් මාරුනේ. අවුල්. ඒ කියන්නේ අපි පැය භාගයක් ඇවිදන් ඉඳදී පැය භාගයට බ්‍රේක් ගත්තා දැන් අම්බාන හතරක් ගත්තා බ්‍රේක් හතරක් ගන්නවා. මොන view එක මේක තමයි වුල්ෆ්ගාන්ග් සී කියන්නේ. වසමෙලෝනේ. මඩ thank you. අපි බලමු උඩට ගිහිල්ලා කොහොමද පේන්නේ කියලා. හරි අපි දැන් භාගයක් ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ යව. භාගයක් ඇවිල්ලා තියෙන්නේ දැන්. Yes sir. Yes sir. තව කිලෝමීටර් කීයක් යන තියෙනවද? තව තියෙනවා 10ක් විතර. 10ක් විතර. ඌයි බල්ටි දෙක. ඌයි බල්ටි දෙකයි. මේ වැහැලා පොළවේ මේලා තියෙන හොඳටම ලිස්සනවා. අපිට තව කමරක් තියෙනවා. මේක තියෙන්නේ පැය භාගයයි. ඒත් අපි පැය කමාරක් විතර ආවා. මේ තනිය පාංශු කාද්ද නෙමෙයි. නැක්කනේ. එක තැනක තියෙන පස් තවත් තැනකට දැන් ගත්තා පාංශු කාද්ද නේ කියන්නේ. ඒ කියන්නේ මේ වලට පේනවා. මේ නයි බෙන. ඈ? අඩෝ වීඩියෝ වලට දාන්න බෑවුවා. ආතල් දෙන්න එපා. තව ගොඩක් දුරයි බං අපිට මේ පෙවුනට. තව ගොඩක් අපිට දිනනවා කියනවනේ. At least 1 hour. At least 1 hour. At least. අම්බෝ ඔළුවට දාඩි දාලා මොනවද තෙමින් පෙඟිලා. අර මේක හොඳයි බං පොඩ්ඩ හැඟට හොඳයි මේක. හිතලා මාරු ගම් පාරක්.
ඔන්න ගයිස් දැන් ඇවිල්ලා තියෙන්නේ අපි. තව චුට්ටි දුරයි තියෙන්නේ. පැයක් විතර තියෙනවා අපිට යන්න. පුර අඩියෙන් ඕනේ අම්බෝ. අම්බෝ ලිසනෝ. අම්මෝ හටවසනයි. මේක දැක්කම මට මතක් වෙන්නේ අර Lord of the Rings එකේ තියෙන්නේ මේ රාජධානි අතර යන්නේ වගේ පාරවල්. අත ලස්සනයි. මේක යනවා ඉවරෙන්නේ නැහැ මේ ගමන. මහන්සිද? මහන්සි නෑ පොඩ්ඩක්වත්. අතෙන් යන්න ඕනේ ඇති. මෙහෙන් පෙරවලට පට්ට දුරයි. තව almost 1 hour යනවා. පොඩ්ඩක් නම් පෙන්නන්න view එක මෙතනද. ඔන්න අපි ගත්තා දෙවනි බ්‍රේක් එක දෙවනි ලන්ච් බ්‍රේක් එක ගත්තා. After how many hours? 4 hours. Almost 4 but not 4. Almost 2 but 4. Almost 3. Almost 3. ඉන්න මම ඔයාලට වෙන්නම්. ඔන්න අපි දැන් තව ඇවිල්ලා තියෙන view point එකකට. යාළුවාට ඕන්න යනවා මෙන්න මෙතන. Down another shot. Shot. පට්ට ලස්සනයි මෙතන. හරි. ඔක ස්ටොප් කරන්නද වීඩියෝ? අපි දැන් ඕල්මෝස්ට් ඇවිල්ලා තියෙන්නේ තව චුටි දුරක් යන හැමතිස්සම මේක තමයි කියන්නේ. දැන් ඕනම් පොඩි බඩක් පෙන්නන්න මේ මෙතන පේනවා. මේකට මොනවද මං කියන්නේ? ඇලවල්ද මොනවද? වැපවල් 1යි 2යි 3යි 4යි. ෆුෂල්ලම්සි වුල්ෆ්ගන්සි මොන්සි අරක අපි දාමු කැලණිකම් කියලා. තව ටිකයි කොහොමද අර පිටිපස්ස කොහොමද මරුනේ? අඩෝ මං ජීවිතේ පළවෙනි වතාව මේ රටේ හයික් එකක් කරලා තියෙනවා හයික්. ඉවර වෙනකම්ම නැක්කේ first time. අපි දැන් බාගෙට හැල්ලෙනවා. අපි දැන් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා අවුරුදු කීයද මෙහෙට අවුරුදු 2ක්? ඔව් ඔස්ට්‍රේලියාවේ අවුරුදු 2ක් විතර ඇති. ෆිනිෂ් කරන එකම හයික් එක තමයි මේක. අනිත් ඒවා ෆිනිෂ් කරලා නැහැ නිකන් බාගත් දුර කියලා හැරිලා වගේ. කමන්නේ. වින්ඩ් එකට කට්ටියම ලිස්සා ස්කී. පට්ට ලස්සනයි. මාරු මාන්සිය බේ. අර තියෙන්නේ
view point එක. කටුක පාරක් තියෙන දුෂ්කර පාරක්. කට්ටිය ෆොටෝ ගැහුවා යාළුවෝ ටික දැන් යනවා බල්ලෙහාට. මොකද දැන් එන්න පැහැතරක් ගියා ආපු යන්න පැහැතරක් යනවා දැන් වෙලාව 4:40. ගෙදර බහිද්දි අටවත් තියෙන්නේ කොහොමද? මෙතන මේ කේබල් මේකක් තියෙනවා බලමු ඒකේ යන්න පුළුවන් හිතන්න ඒකේ යන්න පුළුවන් වුණොත් ඒක යනවා. අපි දැන් ගත්ත කොහොම හරි ටිකට් එක මේ කීය දුන්නේ යුරෝ 23යි. යුරෝ 23යි ලංකාවේ සල්ලි වලින් 10යි කියලා කියනවා යාළුවෝ. මෙතන කට්ටිය ඉන්නවා මේ මෙතන කේබල් කාර්ය මේක පහට වහනවා කියලා. පහට මෙතන වහනවා මේ ඒ කියන්නේ පහට වහන්නේ නැහැ. පහට තමයි අන්තිම මේ කේබල් මේක යන්නේ. ඒ නිසා අපි ගත්තා. කොහොම තමයි අදට අපි හිතනවා අනේ මන්ද කරගන්න පුළුවන් වුණා කියලා හරියට වීඩියෝ එක. මේක දිනන 20ක් 25ක් යනවද බලන්න. නෑ. ඈ මොන මොංගලද? ඒන්නේ මචං. ඒන්නේ දැන් අපි අසීගිරි ගිහලා අපේ ලංකාවේ ආවොත් එක්ක සිරිපාදේ ගිහලා අපි නැගලා බහින එක පැයින් බැස්සා මචං. මම දන්නවා ඔබ ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා. හරිද? ඒ බැස්ස නෙමෙයි දිව්ව පල්ලෙහාට දිව්වා. දිව්වල ගමන් දුපාර සීගිරි ගාම තියෙන රෙස්ටෝරන්ට් එක සිරිපාදේ ගාව තියෙන රෙස්ටෝරන්ට් එකේ නැවතුනේ. ඉඳගත්තා කෑව නැගිටින්න බෑ මචං. නැගිටින්න බෑ කොල්ල විව වඩ ගන්නවා. එතනම පල්ලෙහා තිබ්බා. එතන පල්ලෙහා රෙස්ටෝරන්ට් මේ ඉන්න ගෙස්ට් හවුස් එකක් තිබ්බා. ඒ කට්ටිය නැවතුනම මේ පල්ලෙහාට නැවතුන බෑ. කොල්ලෝ ඊට පස්සේ වාම්මට අපේ කොල්ලෝ ටික කට්ටිය ගා ගන්න කකුල් ඔන්න ඔක නිසා තමයි අපි මේ ටිකට් එක ගත්තේ. නැත්තම් මේක අදින්න තිබ්බා. අඩු අර හෙලකට මේකට බං හොරාට යන්න පුළුවන් නේ බං. මෙතනින් පැන්නා මේකට දැක්කා. බෝගියුත් තමයි වගේ. ඇයි පල්ලෙන් චෙක් කරන්න තියෙන්නේ. කේබල් කාර්යයට. අහා හදේ. on your mark. ඔය මතේ කියනවා. ඔව්. Alrighty. I'm a rider, provider. බොරු මම මේක හොල්ලන්න උඩ බයින්න. උඩ බයින්නද? මම මෙච්චර විනාඩි 5ක් කියලා මෙතන කියන්නේ. විනාඩි 5ක් ඕ? මෙතන කියන්නේ තාම. Bro, this is too much, you know. You know the I don't know. I know the row. What the fuck? I know the law. මන නීතිය වලන විතරක් එන්න එපා. I know the law. Bro, shut the fuck up. Okay? ඔතන තමයි අපි නැග්ගේ. ඒ කියන්නේ එතනත් තව යන්න තව මේ උඩට යන්න ඕනේ. දින උඩ ගියා. ආව්. කොහොම හරි ඉවර කරගත්තා. හරි අපි හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි ගන්න නැති කියලා. ඔයාලා දැන් මොහරි කියන්න තියනවද? නෑනේ. උඹට මොහරි කියන්න තියනවද? හොඳයි ගමන ඔක්කොම හොඳයි. මේ ෆන් එකක් ගත්තා. එහෙනම් ගුවත බුක එක. හෝප්ෆුලි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. බොහෝ දුරට ලංකාවට ගිහිල්ලා ලංකාවේ වැකේෂන්